මරණය කියන්නේ ඔයාව ජීවත් කරවන්න උපකාරී වන ඔයාගේ අත්‍යවශ්‍ය අවයව ක්‍රියා විරහිත වෙන මොහොත. ඇත්තටම මරණයට පත් වෙන්නේ කොහොමද? එයට මුහුණ දීම මොන වගේ අත්දැකීමක්ද? මරණයෙන් පස්සේ ශරීරයට වෙන්නේ මොකක්ද? මරණාසන්න මොහොතේ සහ ඉන් පස්සේ වෙන දේ දැනගන්න, මරණයට කලින් මරණය ගැන දැනගන්න මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. අපි මේ ජීවිත කාලය ඇතුලේ අවසන් හුස්ම හෙලීමත් එක්ක අපගේ මරණය සිද්ධ වෙනවා. එහිදී හෘද ස්පන්දනය නතර වෙලා ඔයාගේ මොළයේ ක්‍රියාකාරීත්වය නතර වෙනවා. ඊට අමතරව ශරීරයේ වකුගඩු හා අක්මාව ඇතුළු අනෙකුත් වැදගත් අවයව වගේම ඉන්ද්‍රියන් මගින් බල ගැන්වෙන සියලුම ශරීර පද්ධතීන් නතර වීම ආරම්භ වෙනවා. සත්වයාගේ පළමු හුස්ම ගැනීම ඉඳලා අන්තිම හුස්ම වෙනකම් පැවැත්ම රඳා පවතින්නේ ශරීරය ඇතුළේ සිද්ධ වෙන ක්‍රියාවලින් මත. ඉතින් ශරීරය එය අයත් පුද්ගලයා වෙනුවෙන් සිදු කරන අවසාන අත්‍යවශ්‍ය ක්‍රියාවලිය තමයි මරණය කියන්නේ. මිය ගියාට පස්සේ භෞතික ශරීරයට මොකද වෙන්නේ? අපගේ ශරීරය මිය යාමට කොපමණ කාලයක් ගත වෙනවද කියන එක අපේ සෞඛ්‍ය හා අප ලබන ප්‍රතිකාර වගේම මරණයට බලපාන හේතුව මත රඳා පවතිනක්. භෞතික ශරීරයේ පැවැත්ම සඳහා ක්‍රියා කිරීම නවත්වන මොහොත මරණය. මෙහිදී අවසන් හුස්ම හෙලීමත් සමගම හෘද ස්පන්දනය නතර වෙනවා. වකුගඩු හා අක්මාව ඇතුළු අනෙකුත් වැදගත් අවයව නතර වෙනවා. මෙම ඉන්ද්‍රියන් මගින් බලගැන්වෙන සියලුම ශරීර පද්ධතීන් නතර වෙනවා. එවිට සරලවම ජීවත් වීම යන ක්‍රියාවලිය කරගෙන යාමට හැකියාවක් නොමැති වෙලා යනවා. මරණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ එහෙම. මරණයට කලින් ශරීරයට මොනව වෙනවද? නින්දාංගත රෝග හෝ ස්වභාවික හේතුන් නිසා සිදුවන මරණයත් එක්ක ශරීරයේ අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නතර වෙන්න කලින් විවිධ වෙනස්කම් රැසක් සිද්ධ වෙනවා. එහිදී ශරීරයේ වැඩි නින්දක් ඉල්ලා සිටින අතර ශාරීරික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් අඩු වෙනවා. සාමාන්‍යයෙන් ශරීරයට නින්දක් ඕනි කරන්නේ මනසට හා ශරීරයේ ක්‍රියාකාරී වීමට අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය වීම සඳහා. නමුත් මරණය ආසන්න වෙද්දී එහි තත්ත්වය වෙනස් වෙනවා. එහිදී ශරීරයේ ක්‍රියාකාරීත්වය සඳහා ශක්තියක් නොමැති හින්දා නිින්ද යෑම සිද්ධ වෙනවා. ශරීරය මරණයට ලන්වීමෙන් අනතුරුව ඔක්සිජන් හා රුධිරය ශරීරයේ පුරා පොම්ප කිරීම සඳහා හදවතට ඇති හැකියාව ක්‍රමයෙන් අඩු වෙනවා. ප්‍රමාණවත් ඔක්සිජන් නැතිවීමත් සමග ශරීරයේ සෛල ක්‍රියාකාරීව තියාගන්න අවශ්‍ය ශක්තිය ක්‍රමයෙන් අඩු වෙමින් යනවා. තවද ශරීරයේ මරණයට ලං වුණාට පස්සේ ආහාර රුචිය හා පිපාසය අඩු වෙනවා. ඒ නියමින් පවතින ශරීරයකට ජීවත් වන ශරීරයකට සමාන පෝෂණයක් අවශ්‍ය නොවන හින්දා සාමාන්‍යයෙන් මිය යන විට බර අඩුවීම හා මාංශපේශි අඩුවීම දැකගත හැකියි. එහිදී මරණාසන්න පුද්ගලයෙක්ට ඇඳේ එහාට මෙහාට හැරීම හෝ කතා කිරීම පවා වෙහෙසකාරී ක්‍රියාවක් බවට පත් වෙනවා. ඒ වගේම මිය යන විට ශරීර උෂ්ණත්වය පහත වැටෙන අතර සම සීතල වීම සිද්ධ වෙනවා. තවද මරණයට ලංවන විට ශ්වසන වේගය ක්‍රමයෙන් අඩු වෙනවා. මේ අවස්ථාවේදී දරා ගැනීමට නොහැකි තරම් අපහසුතාවක් දැනිය හැකියි. ඒ වගේම ඒ මොහොතේදී නොසන්සුන් බව වර්ධනය වෙන්න පුළුවන්. මරණාසන්න වෙලාවේ එම පුද්ගලයාට වටපිටාව පෙනෙන ආකාරය වෙනස් වෙනවා. සමහර අධ්‍යයනයන් පෙන්වා දීලා තියෙන්නේ මරණය ළඟා වන විට ඔබේ මොළය රසායනික ද්‍රව්‍ය රැසක් මුදා හරින අතර එමගින් ඔබේ සංවේදනයන් දැනුවත්භාවය හෝ අධි යථාර්ථය දක්වා ඉහළ නැංවිය හැකි බවයි. මැරෙනකොට රිදෙනවද? මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. මරණාසන්න මොහොතේ වේදනාවක් දැනීම පුද්ගලයාගේ පුද්ගලයා මත රඳා පවතිනක්. වේදනාව ජීවිතයේම කොටසක් වන අතර ඒ මරණයේ කොටසක්ද විය හැකියි. මරණයට බලපාන හේතුව මත වේදනාව රඳා පවතිනවා. උදාහරණයක් විදිහට හදිසි අනතුරකින් මේ යාමට සිදුවෙද්දී කිසිදු වේදනාවක් අත්විඳිය නොහැකි වෙන්න පුළුවන්. බොහෝ විට මේ යන සිරුරු ජීවත් වීමට උත්සාහ කරනවා. මෙහිදී වේදනානාශක ඖෂධ නොදෙන්නේ නම් මරණය ඔයා ළඟට එන දවසට ඔයා නිරුත්තරයි. මේ භවයේ සියලු තතු සංස්කාරයන්, සියලු ධනස්කන්ධයන්, සියලු බැඳීම් වගේම මතකයන්ද මරණය ඉස්සරහා එක ක්ෂණිකයකින් ඔයාට අහිමි වෙලා යනවා. මරණය කියන්නේ සිහිනයට සමාන වූවක් කියලා යම් කෙනෙක් ඔයාට කියන්නේ
මරණයට කලින් මේ ජීවිතයේ යථාර්ථය සාක්ෂාත් කරගන්න ඔයාට ඉඟියක් දෙන්න මිසක් ඔයාව තවදුරටත් මායාව ඇතුලේ සිර කරන්නට හෝ ගිල්වන්නට නෙවෙයි. මරණය ඉස්සරහා ලෝකයේ අසරණම සහ අවාසනාවන්තම පුද්ගලයා විදිහට මහා හිස්කමක් එක්ක මේ යනවා හැරෙන්නට වෙන විකල්පයක් නැති දවසක් ඔයාටත් ඒවි. ඒ නිසා මරණයට කලින් ජීවිතේ විඳින්න. මරණින් පස්සේ යන ලෝකෙට අරන් යන්න කුසල් පමණක් රැස් කරන්න. මරණය කොයි මොහොතේ කෙලස සිදුවේදයි කාටවත් කියන්න බෑ. ආදරයෙන් අල්ලාගෙන සිටින සියල්ල නොසිතූ මොහොතක නොසිතූ විදිහට නොදැනුවත්වම දාලා යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ජීවත් වෙන හැම මොහොතකම සතුටින් ආදරෙන් සිටීමට උත්සාහ කරන්න. සමහර විට ඒ අපි ජීවත් වෙන අවසාන තප්පරේ වෙන්න පුළුවන්. ඔස්කා වයිල්ඩ් ලියු ද කැන්ටර්විල් ගෝස්ට් කෘතියේ මෙහෙම සඳහන් වෙනවා. මරණය නම් ඉතා සුන්දර විය යුතුය. මුදු දුඹුරු පස මත වැතිර හිස අසලින් ඉහළට විහිද නිහඬතාවයට සවන් දෙන තනපත් අසල වැතිර සිටිය හැකිය. හෙටක් හෝ අතීතයක් එතන නැත. කාලය අමතක කර ජීවිතය අමතක කර සාමයෙන් පැවතිය හැකිය. ඉතින් උපත ළඟ ලියවිච්ච මරණය අතදරම් දිරණ කය වට කරන පිටපෙනුම හැඩ කරම් රිදෙන බව දැන දැනම බැඳෙන තැන් වැඩි කරන් විඳවන්නේ නැතුව අපි ජීවිතේ විඳවමුද මරණයක් ඇති බවම සිහි කරන්. ඔයාලා හැමෝටම සුබ දවසක්.